කියනවා බද්දිය කියන මහරහතන් වහන්සේ මට මහාන වෙලා මට මේ කෙස් රැවුල් බාලා සිවුර පොරවලා මගේ අතට පාත්‍රය දෙනකොට රන් රුවන් මත ඉන්දවලා සුවඳ පැන් කල 16කින් නාවලා රත්තරන් ඔටුන්නම් මගේ ඔළුවට දානකොට ඇති වුණ සතුටට වඩා මට සතුටක් ඇති වුණා කියනවා මං මේ ගිහි ජීවිතේ අත්හැරලා පාත්‍රය ගන්නකොට. ගිහි ජීවිතේ අත්හැරලා පාත්‍රය ගන්නවා. පැහැදිලිද? ඒ නිසා අත්හැරීමෙන් සතුටු වෙන්න. අත්හැරලා ප්‍රශංසාවෙන් සතුටු වෙන්නත් එපා. එක මහත්තයෙක් ඇවිල්ලා පන්සලක හාමුදුරු නමකට ලක්ෂ ගානක චෙක් එකක් දීලා. ඒ හාමුදුරු ඉතින් පුටුවේ ඉඳගෙන ඉද්දි චෙක් එක තියලා වැඳලා හාමුදුරනේ මේකේ ලොකු මුදලක් තියෙනවා මේ ශාසනික කටයුතු වලට. හොඳයි මහත්තයෝ සුවපත් වේවා. ලයිචරන්. මං හිතන්නේ මම අහපු විදියට ලක්ෂ 100ක් දීලා තියෙනවා. ඉතින් ඒ වෙලාවේ අර හොඳයි මහත්තයා එන හොඳයි සුවපත් වේවා කියනකොට අර මෝන මහත්තයාගේ මේ පුංචි වුණා. මොකද ඊට වැඩිය ප්‍රශංසාවක් එයා බලාපොරොත්තු වෙනවා. ඒකට බලන්න එයා සතුටු වෙන්නේ කෝටියක් අත්හැරලාද වචන දෙක තුනක ප්‍රශංසාවෙන්ද? ඒතර කෝටියක් අත්හැරීමෙන් එන සතුටයි වචන දෙක තුනක සතුටයි කියනකොට මෙයා සතුටු වෙන්නේ වචන දෙක තුනට නම් ඊට පස්සේ මේ මහත්තයා අප්සෙට් වෙලා ගිහිල්ලා ආයෙවිලා හාමුදුරනේ හරි කනගාටුයි මට. ඇයි මහත්තයා සතුටු වෙන්න බැයිද මෙච්චර සාසනික සේවාවක් කරලා? නෑ හාමුදුරනේ මෙච්චර ලොකු මුදලක් පූජා කළාත් ඔබ වහන්සේ පුණ්‍යානුමෝදනාවක්වත් කරන්නේ නෑනේ. මහත්තයා සතුටු වෙන්න ඕන. මහත්තයා දුක් වෙන්න නෙවෙයි සතුටු වෙන්න ඕනේ. මහත්තයා කෝටියක් අත්හැරලා මහත්තයාගේ ප්‍රශ්න කෝටියක් මහත්තයා අත්හැරියා. දැන් මේක රැක ගන්නකොට මටනේ බෑම් ප්‍රශ්නේ. දැන් මම මේක රකින්න බෑ. එහෙනම් මමයි අප්සෙට් යන්න ඕනනේ. ඉතින් ඒ නායක හාමුදුරුවෝ එහෙම කියලා හොඳ පරණ හාමුදුරුවෝ ඉන්නවා මෝරපු හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ පැති දෙකම සාසනික ලාභේ දකිනවා. මේකෙන් සාසනික වැඩක් කරන්න පුළුවන් කියලා. ඒනට ඒකේ තියෙන ආදීනවේ දකින. අන්න දැන් තම තමන් දිහා බලන්න. දිරම් මෙච්චරයි කියලා සමහර මාසේ පඩියම අත්හරිනවා. නමුත් පුණ්‍යානුමෝදනාව නොකළොත් අප්සෙට් යනවා. ඒතර ප්‍රශංසාවට ආසයි මාසේ පඩියට වඩා. තමන්ගේ නම නොකිව්වොත් මාස 5ක පඩිය දෙනවා. නම කිව්වේ නැත්නම් මේක පූජා කළේ අහවලා කියලා අප්සෙට් යනවා. නමට ආසයි මාස 5ක පඩියට වඩා. හිමීට තම තමන් දිහා බලන්න. මෙහෙම තම තමන් දිහා බලනකොට තම තමන් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ අහිංසක ශ්‍රාවකයෝ බවට පත් වෙනවා. නැත්තම් ලොක්කෝ බවට පත් වෙනවා. මමයි මේක කළේ, මමයි මෙහෙම කළේ, මම නැත්තම් මේක බෑ, අරක නැත්තම් මේක බෑ කියලා තමන් ලොක්කෝ බවට පත් වෙනවා. තමාට තමාව පෙනෙන්නේ නැති වුණා.